මම ඔයගොල්ලන්ට ඊයේ පැහැදිලිවම කිව්වා SMC ඊට පස්සේ එලියට් වේව් ඊට පස්සේ ඕඩර් ෆ්ලෝ ඔය වගේ ඔය එක එක ඔය කට්ටිය ඔය මේ තියාගෙන ඉන්න මෙතඩ් වලින් මොනම හේතුවක් නිසාවත් මේ මාකට් එකත් එක්ක හැප්පෙන්න බෑ කියලා. ඒ වගේම තමයි ඉතින්ට දාගන්න ඇනලයිස් කියන එක. ඔය මාකට් ඇනලයිස් කියන එකක් දීලා තියෙන්නේ බයිනෑන්ස් එකෙන්මයි. ඒ කියන්නේ ලෝකෙම ඉන්න අයට මේ මාකට් එකේ ට්‍රේඩ් ගන්න මෙන්න මේ විදිහට කරන්න කියලා තමයි බයිනෑන්ස් එකෙන් ඔය හැමදේම රිලීස් කරන්නේ කාලෙන් කාලට. ඔය කිසිම විදියකින් ඔය මාකට් එකත් එක්ක හැප්පෙන්න බෑ. ඔකට හේතුව මේක නිතරම ලික්විඩ් හන්ට් කරනවා. ඒ කියන්නේ මේ මාකට් එක නිතරම බලන්නේ ලික්විඩ් ගන්න. එතකොට ඔයගොල්ලෝ මේ ඉරි කෑලි ගහලා ඔය මාකට් එකේ තියෙන දැන් අපි හිතමු පාරේ යන වාහනයක වංගු තියෙන පාරක යද්දි ඔයාට කෙලින් යන්න බෑනේ. එතකොට මොකද වෙන්නේ? ගස් කල්ලු තියෙනවා නම් ඒ වගේ වදිනවා. අන්න ඒ වගේ තමයි මේ මාකට් එක යන විදියට ඔයා හැසිරෙනවා මිසක් ඔයාට ඕන විදියට සිස්ටම් හදාගෙන මේ මාකට් එකත් එක්ක හිතන්න එපා. එතකොට තමයි ලොස් වෙන්නේ. ඒ කියන්නේ මේ මාකට් එක යන විදියට ට්‍රේඩ් කරන්න තමයි පුරුදු වෙන්න ඕක. ඉතින් ඒතකොට මේ ප්‍රශ්නෙට උත්තරෙත් තියෙනවනේ. ඒක ඒ කරන විදිය දන්නේ මම විතරයි. එතකොට ඔයාට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න ඕනේ ඒ කරන විදිය මගෙන්. එහෙම නැතුව මේ ලංකාවේ ඔය මොන කෝස් එක කරත් අඩුම ගානේ ඔය කරන කිසිම කෙනෙක්ට වාහනයක් පෙන්වන්න වැරෙන්න සල්ලි පෙන්වන්න වැරෙන්න ගත්ත ට්‍රේඩ් එකක් පරණ ට්‍රේඩ් එකක ස්ක්‍රීන්ෂොට් එකක් පෙන්වන්න ලයිව් ට්‍රේඩින් කරන්න බෑ. ඒ කියන්නේ මේ මාකට් එක දැන් හැම ප්‍රයිවසි හතරෙම රන් වෙනවා. ඒ කියන්නේ මේක ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ට. එහෙම නැතුව ඒගොල්ලන්ට කාටවත් උගන්වන්න බෑ. එතකොට දැන් ඔයා ඉගෙන ගන්න වියදම් කරන ගාන නෙවෙයි එතන ප්‍රශ්නේ. ඔයා ඒ කෝස් එක කරාට පස්සේ ඔයා ට්‍රේඩින් කරලා නැති කරන ගානයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මට තියෙන ගැටලුවත් ඒක. ඔයගොල්ලෝ රුපියල් 30000ක් දීලා හරි 5000ක් දීලා හරි 25000ක් දීලා හරි කෝස් එකක් කරයි කියලා සාමාන්‍ය මිනිස්සෙක් නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා ඔය මාකට් එකට ඇවිල්ලා ඒ කියපු විදිහට ට්‍රේඩින් කරන්න ගිහිල්ලා ඔයගොල්ලෝ නැති කරගන්න සල්ලි සම්පූර්ණයෙන්ම යන්නේ චීනෙට. ඒ කියන්නේ ඔය සල්ලි මොනම හේතුව නිසාවත් ආයෙ ඔයාලට ගන්න හම්බ වෙන්නේ නැහැ නේ. අන්න ඒක නිසා ඔය මේ වැරදි විදිහ අයින් කරන්න ඕන. ඒ කියන්නේ වැරදි විදිය වැරදිම තමයි. ඒ විදිහට ඕක කරන්න බෑ. කරන්න බෑ කියන්නේ කරන්න පුළුවන් නම් මමත් ඔය බොහොම ඔය කියන විදිහට ඔය කියන සිස්ටම් දාලා මේක කරනවනේ. එහෙම කරන්න බෑ. ඒ හේතුව මේක ලික්විඩ් එක අනිවාර්යෙන්ම යනවා. ඒ ලික්විඩ් එක නොදෙන මොනම හේතුවක් නිසාවත් ඔයගොල්ලන්ට මේකේ මාකට් එන්ට්‍රි ගන්න බෑ. දැන් මම ට්‍රේඩ් කරන මාකට්. ඒ කියන්නේ මේක මේ ලැඩර් කරලා ඔය 2 ස්ටෙප් SMC වගේ දේවල් කරලවත් එහෙම නැත්නම් ඔය කැන්ඩල් එකක හිස්ටරි රිපීට් කරලවත් ඒ වගේ දේවල් කරලා නේ මම ගන්න මාකට් එන්ට්‍රි. ඒතකොට මම ගන්න මාකට් එන්ට්‍රි එක තමයි ඔය ප්‍රොෆිට් වෙනවා මම පෙන්නන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ කියන්නේ මම කියන්නේ මේ මට්ටමටම ඔයගොල්ලෝ හැමතැනම ට්‍රේඩ් කරන්න ඕන කියලා. ඔය පොඩ්ඩක් ඔය ලොස් පිට හිටියට ගැටලුවක් නැහැ. නමුත් ලොස් නොවී තියෙන්න ඕනේ. කියන්නේ මේ ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ දවස් ගාණක් අල්ලගෙන ඉන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. මූව්මන්ට් එක යන වෙලාව වෙනකන් ඉඳලා එතෙන්දි ට්‍රේඩ් එක අරගෙන ප්‍රොෆිට් එක ගත්ත පැත්තකට උනා. ඒක තමයි මේකේ සිස්ටම් එක. මේක මේ එහෙම නැතුව මේ ඔයගොල්ලෝ කොහොම කරත් ඔයගොල්ලන්ටත් අවසානයේ ඔය කෝස් ඔය දැනට තියෙන ලංකාවේ කෝස් කරලා කරන්න වෙන්නේ මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒ කෝස් එක කරනවා කරාට පස්සේ ඔයගොල්ලෝ ට්‍රේඩින් කරගන්න බැරි වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ කෝස් එකක් කරන්න. ඒ කියන්නේ ටිකක් අඩු ගානකට ඔයගොල්ලෝ ඉගෙන ගත්ත බේසික් නොලෙජ් එකම ඔයගොල්ලෝ ඉගෙන ගත්ත විදිහටම තව පිරිසකට කියලා දීලා උගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් සිග්නල් channel එකක් කරන්න පුළුවන් මිනිස්සු වන්දලා. ලයිව් ට්‍රේඩින් කරන්න බෑ මාකට්. ඒක තමයි මම කියන්නේ.